Hello guys, කොහමද ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. ඉතින් අද අලුත් තැනකින් මේ වෙනස මොකද්ද කියලා බලනවා ඇති. ඔව් අද අලුත් තැනකට මම වැඩ කරන තැන දැන් තමයි ආවේ. ඉතින් කට්ටිය දන්නවා මම ක්‍රීම් කරනවා කියලා. ඉතින් ඒ ක්‍රීම්ස් ඇතර මම කරනවද නැත්නම් වෙන කවුරු හරි කරනවද කියලා කවුරුත් දන්නේ නැහැ. දැන් අවුරුදු 15ක් තිස්සේ අපි සලෝන් ගියාමගේ සලෝන් එකේ අපේ සලෝන් වල ක්‍රීම්ස් කරනවා. ඉතින් එයාලා දන්නේ කොහොමද කරන්නේ? ඇත්තට මමද කරන්නේ? මම ඒව කිසිම දෙයක් දුන්නේ නැහැ එළියට. හරි. ඉතින් සලෝන් එකේ බිස්නස් තියෙන නිසා ස්ක්‍රීන් වලට මට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ ඔන්ලයින් සේල් කරන්න. හරි. හොඳටම බිස්නස් එක තියෙනවා. ඇත්තටම සලෝන් එකේ බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ අනිත් අයට වගේ මට. ඉතින් ඒ අතරේ මට මගේ යාළුවෝ ගොඩක් කිව්වා අපරාධනේ ඔයා ඔය නිකන් ඉන්නේ සලෝන් එකේ විතරක් සේල් කරන්න වෙඩි ඔන්ලයින් ආඩ් දෙන්න ක්‍රීම් එහෙම කීකී. ඉතින් ගොඩක් යාළුවෝ මට කිව්වා. ඉතින් ඒ නිසා මම පටන් ගත්තා ඉතින් ඔන්ලයින් මගේ සේල් කරන්න. ඉතින් අද ඉඳන් ඔයාලට බලා ගන්න පුළුවන් මම වැඩ කරන ගමන් කොහොමද වැඩ කරන්නේ කොච්චර මහන්සි වෙනවද දැන් කට්ටිය ඉඳන්නේ ක්‍රීම් එකක් කරනවා කියන්නේ මේ හරිය නිකන් දෙයක් මේ අරගෙන මේ විකුණනවා එහෙම තමයි හිතන්නේ නැහැ. මේ ස්ටික් එකක් ගහන තැන ඉඳන් අපි ගොඩක් මහන්සි වෙනවා දන්නවද? මේ ස්ටික් එක මේ ඩීටේල්ස් දාලා ගහන තැන ඉඳන් ගොඩක් මහන්සි වෙනවා ගොඩක් වේදම් කරනවා. හරිද? ඇත්ත ඒකයි. ඒ ඇත්ත කවුරුත් දන්නේ නැහැ. මම දන්නේ නැහැ තව කෙනෙක්ගෙන් ක්‍රීම්ස් අරන් කරන අය ඇති. ඒත් මම එහෙම කරන්නේ නැහැ. මම මහන්සි වෙන විදිහ මම දැන් මගේ තාම අද පොඩි තියයි පෙන්වන්නේ. පොඩි ප්‍රමාණයක් පේන්න තියෙන්නේ. ඉස්සරහට බලා ගන්න පුළුවන් ක්‍රීම්ස් හැදෙන්නේ කොහොමද කියලා ඉතින් බලා ගන්න පුළුවන්. හරි ඉන්න තාම මම මගේ සර්ටිෆිකේට්ස් ටික ගෙනාවේ නැහැ මම ඒකත් ගේන්නම් මොකද මම ක්වොලිෆයිඩ් කියලා පෙන්නන්නත් ඕනේ මොකද මිනිස්සු ඉල්ලන්නේ සාක්ෂි හරි අද බොරු සාක්ෂි වලට රැවටෙන මිනිස්සු නැහැ මොකද මේ අද කාලේ හැටියට ඉතින් දන්නවා ඉතින් 50000ට ලක්ෂ දෙකට දීලා සර්ටිෆිකේට්ස් ගත්ත කෙනෙක් නෙමෙයි මම ඒ නිසා බය නැතුව මගේ සර්ටිෆිකේට්ස් වැලීඩ් ඉතින් බය නැතුව මම ඒවා ඉදිරිපත් කරනවා ඉතින් ඉන්න පොඩ්ඩක් මම සර්ටිෆිකේට්ස් ටික මගේ සැලෝන් එකේ මම අනිවාර්යෙන්ම මගේ සර්ටිෆිකේට්ස් මදි අතර මෙතන ගහන්න බෑ ඒකට වෙනම ෂෝකේස් එකක් ගන්න ඕනේ සර්ටිෆිකේට්ස් 20 ගාණක් තියෙනවා මට ඒ ටික තියෙන වෙනම ෂෝකේස් එකක් ගන්න ඕනේ ඉතින් ඒක අරගෙන මම ඔයාලට දාන්න දැන් සර්ටිෆිකේට්ස් ටිකක් මම ඉදිරිපත් කරන්නම් ඔයාලට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ එක ඉතින් මේ අද ඊයේ ගත්ත ඒව නෙමෙයි කියලා හැමෝටම තේරෙයි. ඒතර මගේ ඒ කියන්නේ මම ක්වොලිෆයිඩ්ද නැද්ද කියලාත් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි බියුටිෂියන් කෙනෙක් විදියට. හරි? ඉතින් අද ඉඳන් බලා ගන්න පුළුවන් ඔයාලට මම වැඩ කරන දේ ඉඳන්. හරි? ඒ වගේම මම සේල් කරන තැන ඉඳන් මගේ බිස්නස් එක ඔයාලට මම ටික ටික පෙන්වන්නම්. ඉතින් අද තමයි ස්ටාර්ට් එක. ඉතින් thank you so much හැමෝටම මගේ ක්‍රීම් ගන්න විශේෂයෙන් මගේ සැලෝන්ස් දෙකේ ක්‍රීම්ස් ගන්න හැමෝටම thank you so much ගොඩක් ක්‍රීම්ස් ගන්නවා. හැබැයි ආව ෆීඩ්බැක් දෙන්නේ නැහැ. පොඩ්ඩක් ඒක ගැන දුකයි. ඇත්තටම ෆීඩ්බැක් දෙන්න කම්මැලි ගර්ල්ස්ට කිව්වම අනේ පොඩ්ඩක් වගේ හරිම ලස්සනයි. අනේ මං වගේ නෙමෙයි පුදුම ලස්සනයි රෝස පාටට ඉන්න ගර්ල්ස්ලා ඉන්නවා. ක්‍රීම්ස් ගාලා සමහර අය ෆීඩ්බැක් එවනවා. ඉතින් බල කරන්න බෑ. ලේඩිස්ලානේ බල කරන්න බෑ. මොකද එයාලගෙත් තියෙනවා ප්‍රයිවසි එකක් කියන්නේ අපිට ඉල්ලන්න බෑ එහෙම ඇත්තටම. එහෙම ඉල්ලලා සේල් කරන්න තරම් දුප්පත් මානසිකත්වයක මම නැහැ. හරි? ඉතින් මගේ ෆීඩ්බැක් දදා ඉතින් ගන්න කෙනෙක් ගන්නේ නැති කෙනෙක් නොගනි. මට ඒක ප්‍රශ්නකුත් නැහැ. සේල් එක ඒ කියන්නේ මට එහෙම ප්‍රශ්නයක් නැහැ. ෆීඩ්බැක් දදා මගේ කියන පෙන්නන්න මට අවශ්‍යතාවයක් නැහැ. ගාපු කට්ටිය දන්නව කොහොමද කියන්න. ඉතින් ක්වොලිෆයිඩ් විදියට ප්‍රොෆෙෂනල් බියුටිෂියන් කෙනෙක් විදිහට තමයි මම මේ කතා කරන්නේ. හරි. ඉතින් ඒ නිසා ගොඩක් මහන්සි මම මේ දේවල් කරන්න ඒකත් කියන්න. මොකද සලෝන් එකේ වැඩක් තියෙනවා. ක්‍රීම් බිස්නස් එකේ වැඩක් තියෙනවා. ඒ දෙකම කරන්න ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් ඒක පොඩ පොඩාට බලා ගන්න පුළුවන්. ඉතින් thank you so much මගෙත් එක්ක ෆැලන් බියුටි හරහා එකතු වෙලා ඉන්න හැමෝටම ඒ වගේම මගේ සලෝන් එකේ නයිට් ක්‍රීම්ස් ගොඩාක් යනවා. ඉතින් ගොඩාක් නයිට් ක්‍රීම් එක යනවා. ඉතින් මම ඩිස්කවුන්ට් එකක් එක්ක තමයි සැලොන් එකේ දෙන්නේ. ඇත්තම කියන්න. ඉතින් ඔයාලට ඒ වගේම ඊට අමතරව තව දෙයක් ගැන මම කියන්නම් ඊළඟ වීඩියෝ එකේ. හරි? ඉතින් මගේ ටික විතරයි නේ හැමෝටම thank you so much. අනිවාර්යෙන්ම මාව follow එකක් දෙන්න. like කරන්න, share එකක් දාන්න. ඒ වගේම ඔයාලට හොඳ ප්‍රොඩක්ට්ස් ඉස්සරහට ප්‍රොඩක්ට් එක දැනට තියෙන ප්‍රොඩක්ට්ස් ගොඩක් හොඳයි. ඉතින් ඉස්සරහට තව හොඳ ප්‍රොඩක්ට්ස් මගෙන් ඩැමේජ් වෙච්ච විශේෂයෙන්ම ඩැමේජ් වෙච්ච බ්ලීචින් කියන්නේ මර්කරි යූස් කරලා ඩැමේජ් වෙච්ච අයට තමයි මගේ ක්‍රීම් එක තියෙන්නේ.
හරි. ඉතින් ඕනෑමක් හොඳ කරන්න පුළුවන් දෙයක්. ඒක ඔයාලම ඉතින් යූස් කරලා බලන්න කොහොමද කියලා. ඉතින් thank you so much මගේ ටික එකතු වෙන හැමෝටම. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මාත් එක්ක ඉන්න. Okay guys, bye. Thank you. Love you all. I'm Natasha.